හරක් පිට වෙන බැච් එකකට වඩා ඒගොල්ලන්ගේ අර සමස්ත මුළු ලංකාවේ මේ ප්‍රමාණය අඩුවක් වෙයිද දන්නේ නැහැ. ඉතින් අර එයාලට පොඩි අසාධාරණ තත්ත්වයක් වෙලා තියෙනවා. බලමු ඉතින් කියන්න බෑ. පේපර් එක කොයි වගේ දනම්මනම් මත වෙනස් වෙනවද? 26ට නිකන් අපි ටාගට් එකක් වශයෙන් දීලා තියෙන්නේ මුළු ඒ ගානෙන් 3 එකක් කොහොම හරි ගන්න කියලා. එයාලට බැරි වුණොත් ඔයාලට තමයි ටාගට් එක එන්නේ ඊට පස්සේ. ඒක අර වීඩියෝ එකේ මම අන්තිමට කියනවා මම ප්‍රතිඵල සමාලෝචනයේ වීඩියෝ එක ගන්න දැම්මා YouTube එකට දවස් කීපයකට කලින්. ඉනෝගරින් නයිට් එකට එහෙම පොඩ්ඩක් කලින් දැම්ම. ඒ ඉනෝගරින් නයිට් එකෙන් එහෙම වැහිලා ගියා මම හිතන්නේ මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක ඔයගලන්ට බලන්න පුළුවන් සම්පූර්ණ ඔක්කොම විස්තර ටික දෙනවා. සහ වෙබ්සයිට් එක දැක්කද? results.tchem.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඔය ඔක්කොම විස්තර එහෙම බලා ගන්න පුළුවන්. ඔය 2228ම සම්පූර්ණ විස්තර ඇතුව තියෙනවා ඒක. වීඩියෝ එක පොඩ්ඩක් අපි අර පොඩි නවීන වන් එකට අපි කරේ. අයිලන්ඩ් ෆස්ට් උනොත් මට මොනවද දෙන්නේ? මොකුත් දෙන්නේ නැහැ. ඉතින් ඔය කිසිම රෑන්ක් එකක් ගත්ත ඒකට මොකුත්ම දුන්නේ නැහැ මං. අයිලන්ඩ් ෆස්ට් වුණාට මොකුත් දෙන්නේ නැහැ. වැඩක් නැහැ වෙලා. ඌට පේපර් හදන්න දෙනවා. දැන් නිකන්නේම අර ඕගලන්ගේ මේන් එක්සෑම් එකක් එහෙම එකපාරක් නෑ. ඒක නම් සඳිල්ද කොහෙද ඇදුවේ? ඌ ලංකාවේ 18 ඉච් එකක්. ඌ 25 පේපර් හදන්න නයි ඒක තමයි දෙන්නේ. අයිලන්ඩ් ෆස්ට් උනොත් පේපර් හදන්න දෙන්නේ. හරි. එහෙනම් අයිලන්ඩ් ෆස්ට් එන්න එපා. නෑ දන්නේ මම කවදාවත් එහෙම මේ මොකද දෙන සීන් එකක් කරලා නෑ. ඉතින් ඒ කියන්නේ උන් ඉතින් ඔය අයිලන්ඩ් ෆස්ට් වෙන්නේ දුන්නේ නැතත්. එහෙම දෙන එක සම්බන්ධව විරුද්ධත්වයක් නෑ. මොකුත්ම හම්බෙලා නෑ. අර කතන්දර හදනවා තියෙනවා. මොකද්ද එක කතාවක් තියෙනවා. අර පහුගිය ඔයාලට එහෙම ලොකෝට මේව වෙන්නේ නැතද? ඩිලන්ට කෝටි 25ක් දුන්නලු මම. හරිද? උඩ කෝටි 25ක් දීලාලු උගේ රිසල්ට් එක ගත්තා කියලා එහෙමකුත් තියෙනවා. කොහොමත් ඔය මේ ප්‍රතිඵල වීඩියෝ එක එළියට දැම්මට පස්සේ පොඩි පොඩි කතා අනම්මනම් එක එක කතන්දර කියන ඒවා ටිකක් ඇහෙන්න හම්බෙනවා. ඒවා හැම අවුරුද්දෙම තියෙනවා. වැඩි ගණන් ගන්න එපා හිතේ අමාරුවට කියන ඒවා. ඕව අතහැරලා දාන්න ලොකුට ගණන් ගන්න ඒවා. ඩිලන්ට කෝටි 25ක් දීලා තමයි ගත්තේ කියලා තියෙනවා. ඌගේ ඉල්ල ගන්න ඕන කීයක් හරි. 26 උන් එහෙම උන් තමයි දන්නේ. උන් අර ඒ කාලේ තමම දන්නවනේ ඩිලන් සම්බන්ධ. ඉස්සර කාලේ නම්. ඒක ඩිලන් කියන කොල්ට එකක් තිබ්බේ. ඒක ඌ මාර අමුතේ. හරිද? ඒ කියන්නේ හැම ගෲප් එක මම දන්නේ ඔයාලගෙත් එහෙම හිටියාද කියලා. ඌ 25 A level ලියන කාලේ 26 ළමයින්ගේ ගෲප් වල උන් අහන ප්‍රශ්න වලට කියලා උත්තර දෙනවා. ඌනේ අර එන ක්වොලිටි එකේ එහෙම නිකන් අර කිසිම ලොකු සීන් එකක් කරෙන්නේ මෙහෙන් නැති. ඔයාලට ලොකුවට සමීප වෙලා නැතුව ඇති. 25 26 කියන්නේ එක ළඟ වෙච්නේ. 25 ඌට ඉතින් උන්ට අන්තිම කාලේ ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඔක්කොම වැඩ ඉවරයි පේපරුත් කරලා කරන්න කිසිම දෙයක් නැහැ. මේ ඌ කරන වැඩක් තමයි ඊට පල්ලෙහා බැච් වල ගෲප් වලට එහෙමත් ගිහිල්ලා ඒ වල ළමයි අහන ප්‍රශ්න වලට එහෙම උත්තර දෙනවා. අර එහෙමනේ අර එහෙනම් හොඳ එකෙක්. ඔයාලගේ ලොකුවට නැතුව ඇතිනේ. මෙන්න මේ උඹලගේ ගෲප් එකේ දැන් ඇවිල්ලා මැසේජ් කරලා චොකලට් එකක් ඇද්ද කියලා. ඔන්න ඌට මම කෝටි 25ක් දුන්නා කියලා තියෙනවා ආරංචියක්. කීයක් කර ඉල්ල ගනින්න ඌගෙන්. ඌ මේ ටිකටත් ඇවිල්ලා මං කිව්වා ඌට පුදුම අමුතු එකක් තියෙනවා. ඌ ටක් ගාලා මේ එනවා ඕන වෙලාවක හොයාගෙන එනවා. මේ ටිකට ඇවිල්ලා ඌ මැසේජ් කරනවා. චොකලට් එකක් ඇද්දා. ඌට දුන්න කෝටි 25න් කීයක් කර ඉල්ල ගන්න කියලා. මොකද අහෝ හිටියාට. හරි. හතරවෙනි ගාන හදමු. මේ ස්ටෙප් ඇප්ලයි කරේ නෑ මේ පාරෝ. කෝටි 25 නම් ඉල්ලන්න එපා කියලා දාලා තියෙනවා. කෝටි 25ට අත තියන්න එපා. කෝටියක් දෙන්න බෑද? අනිත් උනානේ. රුපියල් 100ක්. කෝටි 25ට අත තියන්න. නේද? හතරවෙනි එක මේ සයි එකේ ලියන්න නැතුව ඊළඟ සයි එකේ ලියලා අයිලන්ඩ් ෆස්ට් වෙලා කෝටි 28ක් ගත්ත හැකි. එහෙම අර කෝටිය බැගින් වැඩි කරගත්ත හැකි ඊළඟ සයි එකේ මේක. ඩේලි රීකැප් එකේ PDF එක වැටලා තියෙනවා ටෙලිග්‍රෑම් channel එකට කරන්න ගමු. 2030 විතර ලියන third සයි විතර නේද? fourth සයි විතර. යා 70 වෙද්දි මම පන්ති කරගෙන යන්නේ නැහැ නේ ඉතර කල්. 70 ලියන්නේ. බලම් මැරලා ඉන්නේ සමහරට.
නෑනේ එච්චර නෑ.